මම කැමති නෑ මිනිස්සු සතුටෙන් ඉන්නවට. හරිද? මට ජෙලස්. ඉතින් මම කරන්නේ මේ වගේ සතුටෙන් ඉන්න මිනිස්සු දිහා බලාගෙන උන්ට හිනාන එක තමයි මම කරන්නේ. මට හරිම ජෙලස්. හරිද? මට පේන්න බෑ මේක. මං ආසම නෑ මිනිස්සු සතුටෙන් ඉන්නවට. මන් දන්නේ සමහර ප්‍රශ්න ආවේ නෑ. ඒ උත්තර ලියන්න මං ඒවත් ලිව්වා. ඉංග්‍රීසියට තිබ්බේ. ඇත්තටම දන්නේ නෑ මං මේ පේපරේ මොනවද තිබ්බේ කියලාවත්. ඉංග්‍රීසි පත්තරයක් අගේ ඉඳලා මුලට බලනවා මුලින් ඉඳලා අගට බලනවා වගේ තමයි මට තේරුනේ. මොනවද ලියලා තිබ්බ මන් දැක්ක. පිංචි පිංචි ආව සින්දුව ලිව්වා. රෑ 10 වෙනකොටම ගොඩක් නිත් සින්දුව ලිව්වා. තාම මොකක් කර සින්දු දෙක තුනක් මම ලිව්වා. තව චිත්‍රයකුත් ඇඳා. ඔයාලා වෙල් ඩන්. මිත්‍රා කියනවා මේ පොඩ්ඩ දන්නේ නැද්ද? කවුද හොරා? පොඩ්ඩ දන්නේ නැද්ද? කවුද හොරා? කලිල් වෙල්ලද? උඹේ තාත්තා වෙල්ලද? Much later. වාඩි වෙන හලෝ. වාඩි වෙන. ආයෙ පාරුවා. මම වාඩි කරන්න. උඹට පුළුවන් ද මාව වාඩි කරන්න? මාව වාඩි කරන්න බෑ. අද ඌ කිව්වේ කොහොමද? Run. ඔළුවට මොකද්ද? නිව්ටන් ඔළුවට වැටුනේ? නිව්ටන්ගේ ඔළුවට වැටුනේ? පොල් පරාල යන්නේ. මම ශමිලා ලියනාරච්චි. ආන්ටි ගැන මොනවද කියන්නේ දෝ? ඔයාට සක්කිලි 5යි. මගේ ගැනත් කියන්න බබා. පවනිත් එක කරගෙන මම හොතර ගන්නවා. කොහොමද කැරියෙදි කියන් බාන්? අද දැනගන්නේ මම මොකද්ද කියලා. සුදුව බලන්නද? තුටි දීපන් ෆෝන් එක ළමයෙකුට දීපන් වේසික බලන්න. දැන් නම් ඔක්කොම සුදුට පේන්නේ. සර් සුදු ඇපල්. ඔය වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලේ. වරපට්ට වේසි. අම්මුණා. හොඳ බබා වගේ දැන්වත් කියන්න මගේ ගැන. උඹ නිකන් පිම්පියෙක් විතරයි. Wait, do you have Kasipu? You sell Kasipu? Kasipu? No. No? In the back? No? No Kasipu? හරි ජව සම්බන්ධයි. රත්තරන් වගේ. ඔයාලා නම් ගොඩ ගියා. අයියා තව එක තමයිනේ. අපේ එක්කිනා ඉස්සරට වඩා වේගින් වැඩ කරන විදිය මට තේරෙනවා. ඇයි ඉතින් හැමෝටම හාගන්න ඕනේ අපේ එක්කිනාගෙන්. අපේ එක්කිනා අධික වගේමයි. අනේ ඒක දිග්ගයනේ. හිත ඇද්දිලා යනවා. මම මේ කිව්වේ අපේ එක්කිනයි ඔයාගේ එක්කිනයි දෙන්නටම තියෙන එක වගේම. අයියා Vade, again. Vade. Say again. Vake pade. Okay, vake pade. Thank you, man. We got the people laughing. What the? Oh, let me try one more time. How do you say? Vake pade. Oh, what is this one? She's laughing at me. Vaye pade. Which one is better? Vaye pade or Vake pade? That's nice too. අපිට තමයි ටෙල්ලෝ සෙට් වෙන්නේ නැත්තේ. අපි වගේ අයින්සිට කොල්ලොන්ට තමයි ටෙල්ලෝ සෙට් වෙන්නේ නැත්තේ. ඇයි මෙහෙම වෙන්නේ? අම්මට සිරිත ආයේ ඉස්තර දෙන්න.
ඔබ කෑල්ල හිතාගෙන රස්සනයි කියලා. අනේ උත් අම්මට හිකෙන්න ගන්න දැන්. ටිකක් ගාලිවල අම්මට හිකෙන්න දාගෙන යන්න. පාඩු ඊට හොඳේ ඉවසන් හිටියනේ උත් මෙච්චර වෙලා. ඔබ බැරේ වෙලානේ. උයන මස් කෑලි 3ක්ද 4ක්ද තිබුණා. වැඩි උකුල් මස් කන්න කැමති නෑ. උකුල් මස් වලට මම එච්චර කැමති නෑ. අර කරවල චුට්ටක් තිබුණාම හොඳටම ඇතියනේ. මස් ಜಾති ඕනේ නෑ. කන්න ඕන බොන්න ඕන ගෑණියෙක් ගන්න ඕන ගෑණිට කසිප්පු දෙන්න ඕන ළමයි හදන්න ඕන කිල්ලික් යන්න ඕන ගෑණි රට අරින්න ඕන වෙන ගෑණියෙක් ගේන්න ඕන ඒ ගෑණිට ළමයි හදන්න ඕන නනතුනට ගෙවන්න ඕන එහෙම කෙනෙක් අවශ්‍යතාවයක්කින් තියෙනවනම් වාම ඇනුම් කරන්න ඇබෑර්තු තියෙනවා